බබාලට බලන්න දෙන්න හොඳ කාටුන්ස් ගැන මම කතා කරන්න පටන් ගත්තනේ. ඉතින් මේකෙදි සමහර අය එක එක විදිහේ ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් අද මම කියන්න යන්නේ බ්ලූවි කාටුන් එක. මේක මම කතා කරනවා පෙප්පා පිග් කාටුන් එකත්. මොකද වයස අනුව මොන කාටුන් එකද හොඳ කියන එක අහලා තිබුණ නිසා. ඉතින් සාමාන්‍යයෙන් පෙප්පා පිග් කියලා කියන්නේ දරුවන්ට මුලින්ම අපි බලන්න දෙන කාටුන් එකක්. ඒ කියන්නේ අවුරුදු 2කට වැඩි දරුවන්ට. ඔයාලා දන්නවනේ අවුරුදු 2කට අඩු දරුවන්ට අපි ස්ක්‍රීන් එක දෙන්නේ නැහැ කියලා. අවුරුදු එතකොට 2කට වැඩි 2 3 4 වගේ දරුවන්ට අපි පෙප්පා පිග් කියන එක රෙකමන්ඩ් කරනවා. මොකද මම නෙවෙයි ලෝකෙම පිළිගත් එකක්. ඒ කාටුන් එකේදී හිමින් තමයි කතා කරන්නේ. දරුවන්ට වොකැබුලරි එක ඉම්ප්‍රූව් කරන්න. විශේෂයෙන්ම බබාලා කතා කරන්න පරක්කුයි නම් දරුවන්ගේ කතා කරන වේගය වැඩි කරන්න පෙප්පා පිග් කාටුන් එක රෙකමන්ඩ් කරලා තියෙනවා. එතකොට වොකැබුලරි එක ඉම්ප්‍රූව් කරන්න, වචන මාලාව වැඩි දියුණු කරන්න, ස්පෝකන් ඉංග්‍රීසි වචන වාක්‍ය කතන හැකියාව මේ හරහා වැඩි වෙනවා. එදිනෙදා ජීවිතයේ සිදුවෙන දේවල් තමයි මේ කාටුන් එකේ තියෙන්නේ. ඉතින් බ්ලූවි කියන කාටුන් එක සාමාන්‍යයෙන් අවුරුදු 4ට වැඩි. එහෙම නැත්නම් අවුරුදු 3ට වැඩි දරුවන් වෙනුවෙන් හොඳයි කියලා තමයි ඒකේ නිර්දේශ කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි බබාගේ social emotional learning. ඒ වගේම තමයි empathy, kindness මේ හැමදේම මෙන්න මේ කාටුන් එක හරහා දරුවන්ට කියලා දෙනවා. ඒ කියන්නේ කොහොමද ප්‍රශ්නයක් අහම මේ ප්‍රශ්නේ විසඳගන්නේ? මේ ප්‍රශ්නෙට මූල දෙන්නේ කොහොමද? අපි සමාජයේදී අත්විඳින හැඟීම් මොනවද? මේවට අපි ප්‍රතිචාර දක්විය යුතු ආකාර මොනවද කියන වගේ මේ හැමදේම බ්ලූවි කියන කාටුන් එකෙන් කියලා දෙනවා. ඉතින් ඔයාගේ බබා අවුරුදු 2කට වැඩි නම් පෙප්පා පිග් කාටුන් එකත් අවුරුදු 3ට වැඩි නම් බ්ලූවි කාටුන් එකත් බලන්න දෙන්න පුළුවන්. හැබැයි මේ මොන කාටුන් එක බැලුවත් ස්ක්‍රීන් ටයිම් එක ඇතුළතදී තමයි අපි කාල සීමාව වෙන් කරලා බලන්න දෙන්නේ. අවුරුදු 3 4 වගේ දරුවන්ට අවුරුදු 5 දක්වා පැයකට වඩා වැඩි කාලයක් තිරය ඉස්සරහා රැඳෙන්න දෙන්න එපා. පුළුවන් තරම් මේ දෙන ටයිම් එකත් විනාඩි 20 වගේ කාල සීමාවන් වලට කඩලා දෙන්න. ඒ වගේම තමයි අපි හිතමු දැන් එක එක අය එක එක විදිහේ අදහස් දක්වනවානේ. නමුත් අපි ගත යුත්තේ හරිම දේ. ඉතින් බ්ලූවි පෙප්පා පිග් කියලා කියන්නේ ලෝකෙම පිළිගත්ත කාටුන් දෙකක් දරුවන්ට බලන සුදුසුයි කියලා. හැබැයි මේවයි තියෙනවා නම් යම් කිසි පොඩි වැරදි අඩුපාඩු ඒ වෙලාවට දැන් අපි කියමුකෝ පෙප්පා පිග් චුටක් සැරෙන් අම්මට කතා කරනවා කියලා. එතකොට අපිට අහන්න පුළුවන් දරුවත් එක්කම ඉඳලා එයාගේ කතා කරපු විදිය හොඳයිද පුතේ? it's not good කියලා අපිට දරුවට අනිත් පැත්තට එක කියලා දෙන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ ස්වභාවික හැසිරීම තමයි මේ කාටුන් වල තියෙන්නේ. එතකොට මොකද 100% පර්ෆෙක්ට් දරුවෝ මේ ලෝකේ නෑ. නමුත් 100% පර්ෆෙක්ට් කරන්නනේ අපි යම්කිසි දෙයක් පෙන්වන්නේ. ඒ කියන්නේ 100% පර්ෆෙක්ට් කරන්න බැරි වුණා අපි දරුවට යම්කිසි මඟ පෙන්වීමක් යම් දෙයක් උගන්වන්න තමයි කාටුන් එකක් පෙන්වන්නේ. ඔයාට හිතෙනවා නම් චූටි හරි වරදක් ඒ කාටුන් වල තියෙනවා කියලා ඒ වෙලේදී දරුවට කියලා දෙන්න. කාල සීමාව ඇතුළතදී දරුවට මේ කාටුන් දෙකම බලන්න දෙන්න ඔයාලට පුළුවන්. ඉතින් බය වෙන්න එපා. මේ කාටුන් දෙක පෙප්පා පිග්, බ්ලූවි කියන දෙකම ඔයාගේ දරුවට බලන්න දෙන්න පුළුවන්.